සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම ඔයාලගේ ජීවිතයට වැදගත් වෙයි කියලා හිතන අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයා ජීවිතයේ ඉහළ ජයග්‍රහණයන්ට කැප වෙන කෙනෙක් කියලා. ලස්සනම ලස්සන අනාගතයක් ගැන හීන දකින කෙනෙක් කියලත් මම හොඳටම දන්නවා. දන්නවද ඔයා අද දවසේ දකින මේ හීනය හරිම ඉක්මනින් ඉටු වේවි. ඕනම ජයග්‍රහණයක් හරිම පහසුවෙන් ලං කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. කවදාවත් ඔයා පටන් ගනිපු දෙයක් ඔයාට ජයග්‍රහණය ලැබෙන දවස වෙනකම්ම අතහැරලා දාන්නේ නැහැ කියලා මම දන්නවා. මෙන්න මේ දේ තමයි ඔයාව සාර්ථකත්වයට අරන් යන්නේ. ඒ වගේම තමයි අපිට ජීවිතයේ සාර්ථකත්වයට යන්න ඕන මුල්ම සහ වැදගත්ම කරුණ තමයි ජීවිතයට හරිම නිරවුල් පැහැදිලි අරමුණක් තියෙන එක. මන් දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාලා ගොඩ දෙනෙක් ළඟ මේ වෙද්දිත් මං කිව්ව විදිහේ ලස්සන අරමුණක් තියෙනවා කියලා. අද දවස වෙද්දිත් ඒ විදිහේ ස්ථිර අරමුණක් නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනව නම් ඔයාගේ සාර්ථකත්වයට යන්න ඕන මුල්ම පියවර අද දවසෙන් අපි පටන් ගනිමු. ඔයා ගැන හිතලා ඔයාට අනාගතයේදී ලබා ගන්න ඕන දේවල් ගැන හොඳින් කල්පනා කරලා පැහැදිලි අරමුණක් ජීවිතයට හදාගන්න. මෙන්න මේ විදියට ඔයාගේ ජීවිතය ගැන ඔයාගේ අනාගතය ගැන ලස්සන අරමුණක් ලැබුණම ඔයාට දැනෙන කම්මැලිකම් වැඩකල් දාන්න හිතෙන දේවල් මෙන්න මේ වගේ ඔක්කොම දේවල් ටික ටික නැති වෙලා යනවා කියලා ඔයාලට තේරෙවි. ඒ මොකද කියනවනම් අපි අරමුණක් හදාගත්තම දවසින් දවස අපි ඒ අරමුණට යන්න try කරනවා. අපි උත්සාහ කරනවා. ඒ අපි හදාගත්තු ටාගට් එකට ඒ අරමුණට අපි ගියාම අපිට ලැබෙන සතුට සැනසුම ගැන අපි හැම වෙලාවෙම හිතනවා. හැම වෙලාවෙම හීනමවනවා. ඉතින් මෙන්න මේ සතුට ගැන හිතුනම අපිට નિરાයාසයෙන්ම වැඩ කරන්න හිතෙනවා. වැඩ කරන්න තියෙන කම්මැලිකම නැතිම වෙලා යනවා. ඔයාට අරමුණක් නෑ කියන්නේ හැමදාම ඔයා ඉන්නේ එකම තැන. එහෙම ඉන්නවා කියන්නේ සාර්ථකත්වයට යන්න හරිම අමාරුයි කියන දේ. ඔයාට තේරෙනව ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයා අරමුණක් හදාගත්තොත් ඔයාට ඊළඟට ඔයාගේ අරමුණට යන්න ඕන කරන දේවල් මොනවද කියලා එකින් එක හිතලා බලන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් ඔයාගේ දවස වැඩ කටයුතුත් එක්ක ඔයා මේ හදාගත්තු අරමුණට යන්න ගැලපෙනම විදිය ප්ලෑන් එකක්. එහෙම නැත්නම් සැලසුමක් හදාගන්න. ඔයාට පුළුවන් දීර්ඝකාලීන සැලසුම් වගේම කෙටි කාලීන සැලසුම් හදාගන්න. මෙන්න මේ විදියට ප්ලෑන් එකක් හදාගත්තම ඔයාගේ දවසේ ඔයා අවදි වෙලා ඉන්න හැම තත්පරයක්ම ඔයාට පුළුවන් හරිම ඵලදායී විදියට ප්‍රයෝජනෙට ගන්න. අරමුණක් නැතුව ප්ලෑන් එකක් නැතුව ඔයා හිටියොත් දන්නේම නැතුව ඔයාගේ මුළු දවසම ඇඳට වෙලා නිදාගෙන එහෙම නැත්නම් ෆෝන් එකත් එක්ක සෝෂල් මීඩියා වල කිසිම තේරුමක් නැති විදියට ගෙවිලා යාවි. ඒ නිසා අද ඉඳන් ඔයාගේ හැම දවසක්ම ඉවරුණාට පස්සේ ඔයාගේ දවස ගෙවුණු විදිය ගැන සතුටු වෙන්න පුළුවන් විදියට ඔයාගේ දවසේ වැඩ ටික බෙදාගෙන ප්ලෑන් එකකට ලස්සනට වැඩ කරන්න අද ඉඳන්ම අපි පටන් ගනිමු. මේ ප්ලෑන් එකේ පුංචිම පුංචි වෙලාවක් ඔයා කැමති දේවල් වලටත් ඉඩ දෙන්න. මං හිතනවා ජීවිතයට ලස්සන අරමුණක් ලැබුණම ඔයාගේ සාර්ථකත්වයට ඒ දේ කොච්චර වැදගත් වෙනවද කියලා ඔයාලට දැන් හොඳටම තේරෙනවා ඇති කියලා. එහෙනම් අද ඉඳන් මේ දැන් ඉඳන් ඔයා ඔයාගේ ජීවිතයට ලස්සන අරමුණක් හදාගන්න. දැනටමත් ඒ විදිහ අරමුණක් තියෙන කෙනෙක් නම් ඒ අරමුණට යන්න නිකන් ඉන්න බෑ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඒ සඳහා ගැලපෙනම විදිය සැලසුමක් ප්ලෑන් එකක් හදාගන්න ඊළඟ පියවර විදියට ඔයාට පුළුවන්. මේ විදියට ඔයාට අරමුණක් ලැබුණම ඔයාගේ ජීවිතේ ඔයා හිතන්නේවත් නැති විදියට වෙනස් වේවි. ඔයා සාර්ථකත්වයටම යාවි. අරමුණු වෙනුවෙන් කැප වෙන ඔයාට විශ්වයේ ආශිර්වාද ලැබෙන බවත් මතක තියාගන්න. ඉතින් ඔයා මේ සාර්ථකත්වයට යන ගමනට ජයග්‍රහණයන්ට යන ගමනට මම හදවතින්ම සුබ පතනවා. එහෙනම් අද වීඩියෝ එකෙනුත් ඔයාලගේ ජීවිතයේ ඉදිරියට යන්න පුංචිම හරි මඟ පෙන්වීමක් වුණා කියලා හිතනවනම් පුංචි මොටිවේෂන් එකක් ලැබුණා කියලා හිතනවනම් ලයික් එකක් දාන්න. Abundance of Blessings මගේ YouTube channel එකත් subscribe කරලා
දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිහේ ධනාත්මක කතාබහක් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. good luck.